ආදරය කරන හැමෝටම සුබ දවසක්. අද මම ටූර්නමන්ට් එකක් බලන්න ආවා. දාබරේ අයියාගේ ටූර්නමන්ට් එකක් බලන්න ආවා. ඒකේ විශේෂ කෙනෙක් ඉන්නවා අපිව මුණා ගන්න. 2022 චාමික රජුගුරු අයියා. ඒ කෙනත් එක පොඩ්ඩක් කතා කරමු. චාමිකයි කොහොමද සරදුක? හොඳයි සුදිරි ආදරේ. කොහොමද මේ කීයට දාවේ ඒ ඉතින්? ඒ ඇත්තටම මල්ලි අපි මමයි අපේ දොරේ එතකොට දිලීප් ජනිත් අපි හතර දෙනා ඊයේ රෑ මොකද උදේ පාන්දර දානවා පුලින් අපිට වාහන ගොඩ නැහැ. වාරේ වාහන වල ආවේ. ඒ නිසා ඊයේ හැන්දෑවේ අපි නිකන් ගිහලා ඉඳලා මෙයා කරා ඉතින් ලොකු කැපවීමක් කරනවා. මොකද කොළඹට මේ ෆෝම් දුන්නා. විශේෂයෙන්ම ඇත්තටම කොළඹ කට්ටියත් ගොඩාක් උදව් කරා. ඇත්තටම මොකද බැහැ කියන්නේ ජජ් බෝඩ් එකක් යන්න ගියාම මම අවුරුදු 4ක් විතර අපි මේක අමාරුවෙන් අදයි යනවා. ඉතින් ලබනාකුත් බලමු මොනවයි කරන්නේ නේ. ඉතින් දැන් කොහොමද ඉතින් ගමෙන් පිටටක් දීලා ඉතින් කොහොමද ඇදගෙන යන තාත්තේ කොහොමද කොළඹ කට්ටිය කොහොමද සලකන්නේ වට? ඇත්තටම කොළඹ කට්ටිය අංක එක මොකද මේ විශේෂයෙන්ම මම හිතනවා මේ පාර කොළඹට අපි කොහොම 25ක් විතර දුන්නේ හැම මම අද තමයි අදයි එකක්ද කොහෙද තුනක් වගේ තමයි ආවේ. අනිත් සියලුම කැට්ටයාව පරිගිඩා සමාජය අපේ ගයාන් සමින්දయ్య චන්නමල්ලි එයාලා ලොකු සහායයක් දුන්නා විමුක්තිය එතකොට මල්ෂාන් ඔය හැමෝම අපේ එරංගලා කියපු කෙනෙක් උදව්වක් කරන්න කිව්වම කවදාවත් මග ඇරියේ නැහැ. අද ඉතින් මෙයාලා උදව් කරා. ඒකට මාර එක්ස්පර්ට් මොකද කොළඹට ඉතින් ඇත්තටම ආදරේ. ඒ දුන්න සහයෝගය. ඉතින් කොහොමද ඉතින් පරයි ක්‍රීඩාවේ ඉන්න හැමෝම මේ ක්‍රීඩාවට හරි ආදරෙයිනේ. ඒතකොට ඔයත් පරයිලෝන අපිත් පරයිලෝන හැමෝම මේ ක්‍රීඩාවට ආදරේ. ඒතකොට ඒක රැකගෙන යන්න අපේ තියෙන්න ඕනේනේ. අනිවාර්යෙන් ඕගොල්ලෝ වගේ ටීම් එකක් තියාගෙන කඩියක් තියාගෙන පරයිකාරයෝත් එලවන්න තරංගයක් දෙනවා එක පාර chance යන්නේ. දැන් ඔයගොල්ලන්ගේ තරංකරුවන් ප්‍රයාසයක් මේ හැමදාවක් මේ පාර ලොකු ටයිම් ගියා ඔයගොල්ලන්ගේ. ඒතකොට ලබන පාරත් ඒ වගේම හොඳට ගමනක් යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යෙන්ම ඉන්දියා මතක් කරනවා මේක මාර අප්ඩේට් කියන්නේ 2022 අපි පටන් ගත්තේ මම අපේ සුරේෂ් අයියා රාජි අපි තුන් දෙනා පටන් ගන්නකොට 2022 මට මතකයි පැය 3යි ගානක් කෙලවල 10 වෙනියා වුණා. මම හිතනවා අද පැය 12ක් කෙලවලවත් 10 අතරට එන්න බෑ. එච්චර මේක අප්ඩේට් වෙලා තියෙනවා. ඒතකොට ඔයා ලස්සන වැඩක් කරනවා. විශේෂයෙන් මතක් කරන්න ඕන අපේ අකිල මල්ලි අකීපිජන්. මම මේ හැම ලයිව් එකකම මොකද උදැන කියනවා. මොකද මේ හරි සතුටුයි. මොකද ඒ දැන් ඔක විමුක්තිත් කරන්නවා. විමුක්ති චූට්ටක් පස්සට එනකොට ඒක අකිල ඇදයි යනවා. ඒකට අකිලට මාර මේ රෙස්පෙක්ට් එකක් දෙන්න. මොකද අකිල ගිහිල්ලා වීඩියෝ කරා මේවා කරා කියලා මේවට සල්ලි හම්බෙන්නේ නැහැ. මේ ක්‍රීඩාවට එයාට පුළුවන් පැත්තෙන් එයා උදව්වක් කරනවානේ. ඒතකොට අනිවාර්යයෙන් අකීපිජන් එකෙන්ම මතක් කරන්න ඕන. මොකද ඌ මාර කට්ටක් කරනවා මේක කොට. යමක් කරන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් අද දාබරේ මල්ලි තරඟ වැදිලා දිනවා සහායික දාබරේ දෙන්නට ඉතින් සුබපතමු නේ. අනිවාර්යෙන් ලොකු ටයිම් වලට යන්න කියලා. විදුර පිජන් අනිවාර්යෙන්ම විදුර පිජන්ට ජය වේවා. කරයි යන වැඩේ ලස්සන කරගන්න ලැබෙන්නේ කියලා හදවතින් ප්‍රාර්ථනා සියලු දෙනාටම ආදරෙයි කොළඹ යාළුවෝ සේවන්තව. අපි තව කෙනෙක් එක්ක සෙට් වෙමු. තව කට්ටිය ඉන්නවා ගොඩක් ඇතුලේ. අපි ඈත් එක්ක කතා කරලා තව කෙනෙක් එක්ක සෙට් වෙමු.